රමණීයානි අරඤ්ඤානි යත්තන රමති ජනෝ වීතරාගා රමිස්සන්ති නතේ කාමග වේසිනෝ. මේ ගාථා පාඨයෙන් කියවෙන්නේ කෙලෙස් ප්‍රහීන කළ රහතන් වහන්සේලා රමණීය වූ ආරණ්‍යවලට ප්‍රිය කරන බවය. ලෝභ, ද්වේෂ, මෝහ නැමැති අකුසල මූලයන්ගෙන් නිරන්තරව පෙළෙන පෘථග්ජනයන් වස්තුකාමයන් පසුපස හඹා යද්දී කෙලෙස් ප්‍රහීන කරන්නන්ට වීරයෙන් කටයුතු කරන භික්ෂුන් වහන්සේලා තව තවත් වනාන්තර තුලටම වැඩි භාවනා කරමින් ධ්‍යාන වඩමින් ලෝතුරු සුව විඳිමින් ලෝකයට රහසින් පිරිනිවී යන බවත්ය. කෙසේ වුවත් අද මම දීප ගවේෂී තුලින් ඔබ වෙත ගෙන එන්නේ එවැනි වූ උත්තරීතර නික්ලේශී ප්‍රතිපදාවන්හි නියැලෙන ගෞරවනීය සංඝ පරපුරකට වසර දහස් ගණනක් සෙවන සැදූ 12000ක් මහරහතන් වහන්සේලාගේ පාද ස්පර්ශය ලැබ පාරිශුද්ධත්වයට පත් වූ උතුම් පින්බිමක් වන කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනය පිළිබඳවය. කුඩුම්බිගල පුදබිමට යන ගමනේදී හමුවන අවසාන නගරය පොතුවිල් නගරයයි. පානම ග්‍රාමයේ සිට කුඩුම්බිගල තපෝවනය කරා වංගු වලවල් මාර්ගයේ යන විට තැනිතලාබිම් විල්ලු කලපු පද්ධතිය ඇතුළු අපූර්ව සෞන්දර්යාත්මක දර්ශන සටහන් දැකගත හැකිවන අතර ස්වාමින් වහන්සේලා රැස්වන පොහොය කරන දේශනා පවත්වන මධ්‍ය මණ්ඩල ශාලාව තිබෙන තපෝවනය ආරණ්‍ය අසලට කුඩුම්බිගල විශ්‍රාම ශාලාව අසල සිට වනය තුළට කිලෝමීටර් 2ක් පමණ යා යුතුය. මධ්‍යාහ්න කාලයේ පවා අඳුරු සිසිලසකින් යුත් මේ කුඩුම්බිගල තපෝවනය තිබෙන්නේ වියලි කලාපයේදැයි විශ්වාස කිරීමට පවා නොහැකි පිරිසිදු ජල උල්පත් පවා ඇත. කුඩුම්බිගල පිහිටීමත්
එහි තිබෙන පුරාවස්තුවල කාල වකවානුත් සැලකිල්ලට ගනිද්දී එය රෝහණ රාජධානිය පාලනය ගෙන ගිය රජදරුවන්ට අයත් ගොඩනැගිලි බවට සැකයක් නැත. මෙම තපෝවනය ඒ නිසා බෙහෙවින්ම ගෝඨාභය හා කාවන්තිස්ස රජවරුන්ගේ යුගවලට අයත් ස්තූප හා කර්මාන්තවලින් යුක්ත වන බැව් පැහැදිලි වේ. රජවරුන් දෙදෙනෙකුගේ විහාර කර්මාන්ත දෙකක එකතුවක් ලෙස කුඩුම්බිගල තපෝවනය පැහැදිලි වන බව කියවෙන්නේ ඒ නිසාය. කෙසේ වෙතත් ගෝඨාභය රජු කතරගම දසබෑ රජවරුන් මරා දැමූ නිසා එම චෝදනාවෙන් බේරීමට හා තමන්ගේ සිත සනසා ගැනීමට මහවැලි ගඟෙන් එතර හා මෙතර වෙහෙර විහාර විශාල සංඛ්‍යාවක් කර ඇති අතර කුඩුම්බිගලටද රෝහණය තුල ඔහුගේ රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නට ඇතැයි සිතිය හැක. එසේම ගෝඨාභය රජු එලෙස කුඩුම්බිගලට රාජ්‍ය අනුග්‍රහය ලබා දුන් පසු කාවන්තිස්ස රජුද කුඩුම්බිගල තපෝවනයට රාජ්‍ය අනුග්‍රහය ලබා දී ඇති අතර කාවන්තිස්ස රජු දැහැමි උපායශීලී පාලකයෙකුව සිටි නිසා රෝහණය ආගමික හා ආර්ථික වශයෙන් පොහොසත් කර තබන්නට ගත් වෙහෙස මහන්සිය ප්‍රකට කරුණකි. රෝහණය තුල වෙහෙර විහාර ඉදිකිරීමේදී රාජ අනුග්‍රහය ඒ නිසාම මීටද නොමදව ලැබුණු බවත් සිතිය හැක. ලෙන් කර්මාන්තය තුල ප්‍රභූවරුන්ට එවැන්නක් කරන්නට බලයක් ලැබෙන්නේ රාජ්‍ය අනුග්‍රහයෙන් එකී විහාරාරාම මුලින්ම ඇතිවීම නිසාය. මේ අනුව කුඩුම්බිගල තපෝවනය ප්‍රභූවරුන්ගේ හා ප්‍රදේශවාසී සියලු ජනතාවගේ සහයෙන්ද පෝෂණය වූ බැව් සිතිය හැකි අතර ඊට රාජ අනුග්‍රහය ලබා දුන් බවත් සිතිය හැක. එසේම කාවන්තිස්ස මෙන්ම ඔහු පුත් දුටුගැමුණුගෙත් ඔහුගේ සොහිරු සද්ධාතිස්සත් බුදුදහමට මහත් වූ සේවයක් කළ සිංහලය නගා සිටුවීමට පෙරමුණගත් ප්‍රමුඛ රජවරුය. එවැනි ප්‍රවේශයකදී රෝහණයේ කුඩුම්බිගල පමණක් මග හැර ගොස් ප්‍රභූන් අතර පමණක් මේවා ඉදිවන්නට වූවායයි සිතිය නොහැක. කෙසේ වෙතත් දැනට තිබෙන සාධක හා සාක්ෂි අනුව ගෝඨාභය හා කාවන්තිස්ස රජවරුන්ගෙන් කුඩුම්බිගලට රාජ අනුග්‍රහය ලැබී තිබුණු බැව් සිතිය හැක. අටවන සියවසේ මැලේරියාව සංගතය හේතුවෙන් අවට ජනාවාස හිස්වීමත් සමග ආරණ්‍යද වනාන්තරයටම යටවිය. නැවත මෙම පින්බිම ධර්මයේ සෙවණ ලබන්නේ මීගමුවේ කතෝලිකයෙකු වූ හිමානිස් මහතා බුදුදහම වැළඳගෙන මෛත්‍රී උපාසක මහතා ලෙස 1942 දී කුඩුම්බිගල තපෝවනය ආරණ්‍යයේ ආරම්භ කර 1952 දී සුදර්ශන ලෙන නම් ස්ථානයට තාඹුගල ආනන්දසිරි ස්වාමින් වහන්සේගේ වැඩම කරවීමෙන් පසුවය. මුලින්ම ලෙන් 10ක පමණ බිත්ති බැඳ කුටි වශයෙන් සකසාගෙන බණ භාවනා කිරීම ආරම්භ කර තිබෙන අතර ඉන් කලකට පසු 1971 සැප්තැම්බර් 10 වනදා මෛත්‍රී උපාසක මියගිය පසු 1990 දශකයේදී කුටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර මේ පුදුබිමට එල්ල වූ අතර නායක හිමියන් වූ ආනන්ද සිරි හිමියන් 1989 දී නාදුලන තුවක්කරුවෙකුට ගොදුරු වූ අපවත් වී ඇත. ඉන්පසු
සෙනසුනේ බවුන් වඩමින් සිටි අනෙක් හිමිවරුද එම ඝාතනයෙන් කම්පනයට පත්ව මොනරාගල ප්‍රදේශයේ වෙනත් ආරණ්‍ය සේනාසනයකට වැඩම කරවා ඇත. මෙලෙස දශක දෙකක් පමණ අතහැර දමා වනගතව පැවති කුඩුම්බිගල වන සෙනසුන ත්‍රස්ත තර්ජන අවසන් වීමත් සමග මහා සංඝරත්නය වැඩ සිටින පුණ්‍ය භූමියක් බවට මේ වන විට යලි පත්ව තිබේ. ආරණ්‍ය සේනාසනයක තිබිය යුතු සියලුම මූලික විහාරාංගද එහි මේ වන විට ඉදිකර තිබේ. ක්‍රිස්තු පූර්ව යුගයට අයත් සෙල්ලිපි 10කට වැඩි ප්‍රමාණයක් මේ කුඩුම්බිගල තපෝවනයෙන් හමුවෙන අතර ඒ සෑම ලිපියක්ම කටාරම් කෙටූ ලෙන්වල පිහිටා ඇත්තේ ලෙන් කර වූ අය ගැන සාක්ෂි රැසක් ඉදිරි කරමිනි. ඔබට මේ පෙනෙන සුදර්ශන ලෙන අද බුදුමැදුරක් වශයෙන් භාවිතා කරන අතර ලෙනට නැගෙනහිරින් මහා සමුද්‍රය දර්ශනය වෙයි. සුදර්ශන හා මහා සුදර්ශන යන නාමයන් රෝහණ රාජධානිය තුළ මෙන්ම පිහිටි රටේද ලෙන් කර්මාන්තවල දක්නට ලැබීම විමසිය යුතුම කරුණක් ලෙස පෙනෙයි. මේ සුදර්ශන ලෙනෙහි කටාරමට යටින් බ්‍රාහ්මීය අක්ෂරයෙන් පරුමක නදික ප්‍රතශ පරුමක මිතශ ලෙනේ මහශුද ශනේ ශගශ දිනේ ලෙස කොටා ඇති බව පෙනෙයි. මේ තේරුම වන්නේ ප්‍රමුඛ නන්දිතගේ පුත්‍ර වූ ප්‍රමුඛ මිත්‍රගේ මහා සුදර්ශන ලෙන සංඝයාට දෙන ලදී ලෙසය. මේ නන්දි ලෙස හඳුන්වා ඇත්තේ දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයන් අතර ප්‍රබලයෙකු වූ නන්දි මිත්‍ර යෝධයාගේ පියා වන අතර සෙල්ලිපියට අනුව එම නන්දිගේ පුතා වන මිත්‍ර නොහොත් නන්දි මිත්‍ර විසින් මෙම ලෙන කරවා පූජා කරන ලද බවයි. එසේම විශාල ලෙස කටාරම් කෙටූ ගල්ලෙන් කීපයක් මෙම තපෝවනයේ ඇති අතර ඇතැම් ස්ථානවල ක්‍රිස්තු පූර්ව 2-5 යුගවලට අයත් සෙල්ලිපිද දක්නට ලැබෙන අතර අක්කර 800ක් පුරා විහිදුණු පුරාවිද්‍යා නෂ්ටාවශේෂ වලින් සමන්විත මෙම කුඩුම්බිගල නැගෙනහිර පළාතේ ඇති තවත් සුවිශේෂී පුරාවිද්‍යා ස්ථානයක් බවට අවිවාදයෙන් සඳහන් කළ යුතුය.
එදා කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ පූජ්‍ය තාඹුගල ආනන්ද සිරිනාහිමියන් ලියූ 25 වසරක වනදිවි තොරතුරු නම් පොත මෙම පුණ්‍ය භූමියේ සුන්දරත්වය සහ ඉතිහාසය ගැන කියවෙන සුවිශේෂී ග්‍රන්ථයක් වන අතර එහි එක් තැනක උන්වහන්සේ මෙසේ සඳහන් කර ඇත. මුළු පෙදෙසම රුදුරු වන ගහනයකින් වැසී තිබෙතත් මෙහි සිට ශිතිජය දෙස නෙත් යොමන විට අත්වන වින්දනය කුඩුම්බිගල තපෝවනෙන් දෙන නිවන් සුවයට පෙරනිමිත්තකැයි සිතමි. තුරින් තුරට කුලින් කුලට පනිමින් යන රිලා වඳුරු රැලින් මෙන්ම මිහිදිගී ගයමින් වනපියස නලවන සියොතුන් සිනා මෙහි සිටිය වැඩෙනුයේය. මේ අයුරින් උන්වහන්සේ ත්‍රස්තයෙකු අතින් අපවත් වන්නට මත්තෙන් කෙතරම් මම තපෝවනය කෙරෙහි සමසිතින් බැඳී සිටියාදැයි මේ සුන්දර වූත් මනස්කාන්ත වූත් ආරණ්‍ය සේනාසනය දැක බලා වැඳ පුදාගත් උන්ට නම් අරුමයක් නොවන බව පෙනෙයි. භාවනානුයෝගී හිමිවරු විශාල පිරිසක් මේ වන විටද කුඩුම්බිගල සෙනසුනේ වැඩවසති. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සහ විදෙස් රටවලින් පවා පැමිණ අප්‍රකටව වැඩ සිටින ඒ කිසිදු හිමි නමකට කිසිදු වන සතෙකුගෙන් හානියක් නොවන්නේ ධර්මය සරණ කරගත් කිසිවෙකුට සෝබාදහමෙන් හානියක් නොවන බවට ඇති සත්‍ය පසක් කරමිනි. පිණ්ඩපාතයෙන් යැපෙමින් මිනිස් වාසයට නිතර නොයන මේ භාවනානුයෝගී හිමිවරුන් අතර රහතන් වහන්සේලා වැඩ සිටින බවට විශ්වාසයක් නිතර කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනය ඇසුරු කරන්නන් තුළ ඇත. ධර්මය සන්දිට්ඨිකව පවතින තාක් ලොව රහතුන්ගෙන් හිස් නොවේ යයි බුදුරජාණන් වහන්සේ කළ දේශනාව සත්‍යයක් බව ඒ තුළින් පෙනෙයි. නිර්මල ථේරවාද ධර්මය තවමත් අප රට තුළ ජීවමානව පවතින අතර උතුම් අරිහත් ධජය දරන 100,000 ගණන් දෙස් විදෙස් මහා සංඝරත්නය විහාරස්ථාන ආරණ්‍ය සේනාසන ගල්ලෙන් වන සෙනසුන් ඇසුරු කරමින් වැඩ සිටිති. ධර්මයේ සන්දිට්ඨික බවට එයම සාක්ෂියකි. ඒ සන්දිට්ඨික දහම ඇසුරු කරන නික්ලේශී රහතුන් මේ ඓතිහාසික කුඩුම්බිගල වනස්පතීන් අතර අදටද විවේක සුවයෙන් සක්මන් කරනු ඇති බව අපගේ විශ්වාසයයි. කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ ඇති විශේෂත්වයක් වන්නේ පර්වත භූමිය වලල්ලක්සේ වටකොටගත්
නටබුන් යායක් සේ මෙම තපෝවනය වට වී තිබීමයි. එය නටබුන් තලාවක් ලෙසද පැවසිය හැක. ගඩොලින් කළ නිර්මාණයන්ගේ නෂ්ටාවශේෂයන්ද ශිලා කර්මාන්තවලින් ඉතිරි වූ ශේෂයන්ද ස්තූප ගොඩනැගිලිවල ශේෂයන්ද මෙම කුඩුම්බිකල තපෝවනයේ විසිරී පවතින බව පෙනෙන්නට ඇත. එසේම ස්තූප ලෙස ගත හැකි ගොඩනැගිලි 8ක් පමණ මෙම තපෝවනයේ දැකගත හැකි අතර ඉන් ස්තූප 3ක් සඳගිරි බැලුම්ගල නමින් ප්‍රකට බිහිසුණු බෑවුම් සහිත පර්වතය මුදුනේත් තවත් ස්තූපයක් ප්‍රතිසංස්කරණය කර ඇති ප්‍රධාන ස්තූපයක් ලෙස දැකගත හැකි අතර අනෙක් ස්තූප ගොඩනැගිලිසේ තපෝවනය වටා තවමත් පෙනෙන්නට ඇත. කෙසේ වුවත් මෙම ස්තූප පිහිටා තිබෙන ආකාරයට අනුව පුරාතනයේ එය බොහෝ දුරට දර්ශනීයව තිබෙන්නට ඇති බව පෙනෙයි. ඔබට මේ පෙනෙන ස්ථානය සුමන කූටය ලෙස හඳුන්වන අතර මෙහි ස්තූප 3ක් පිහිටා තිබේ. මුහුදු යාත්‍රිකයන්ට හොඳින් පෙනෙනසේ එදා මෙම ස්තූප ඉදිකර තිබුණා විය හැකි අතරම මෙහි ඒ හැර ගොඩනැගිලි කිහිපයකට අයත් ගඩොල් දක්නට තිබෙන්නේ විනාශ වී විසිරී ගොස් ඇති ආකාරයටය. එසේම ගල්ලෙන් කිහිපයක්ද එහි දැකගත හැකි අතර ඒ එක් ලෙනක මෛත්‍රී උපාසකගේ ඇටසැකිල්ලද තබා ඇති අතර සුමන කූටයට නැගෙනහිරින් පිහිටි පියංගල කන්දෙහිද කටාරම් කෙටුල්ලෙන් කීපයක් ඇත. එහි පිහිටි එක් ලෙනක් බුද්ධ රක්තිත නම් තෙරුන් කෙනෙකුගේ විසින් කරවා ඇති අතර පටිබන කූටය නම් ලෙන් පිහිටි පර්වතයද මෙයට නුදුරින් පිහිටා ඇත. එසේම අක්ෂර කොටන ලද ගඩොල් කැට 18ක්ද මෙහි තිබී හමු වී ඇති අතර ඒවා පැහැදිලිව යුග 3කට අයත් බව පුරාවිද්‍යා කැණීම් මගින් සොයාගෙන ඇත. එසේම මෙහි තිබෙන ලෙන් තුලින් බිත්ති බැඳ ගොඩනැගිලි ඉදිකිරීමේ පාදම ගැඹුරට හරහා ඉතා ශක්තිමත් ලෙස සකස් කර තිබුණු බවක් පෙනේ. බදාම ලෙස භාවිතා කර තිබෙන්නේ බෙලිකටු මිශ්‍ර හුණු බදාමක් වන අතර ඒවා ඉතා ශක්තිමත් ලෙස නිර්මාණය කර ඇති අතර මෙම ගල් තලාවෙහි ගොඩනැගිලි 18ක්වත් තිබෙන්නට ඉඩ තිබූ බව කැණීම් වලින් සොයාගෙන ඇත. එසේම සඳකඩ පහන් ගල් කිහිපයක් තැනින් තැන දැකගත හැකි අතර එකක් හැර සෙසු සියල්ලම පර්වතයේ නෙළූ පියගැට පෙළවල පාමුලෙහි පර්වතයටම සම්බන්ධ වනසේ නිර්මාණය කර ඇති බව පෙනෙයි. වර්ෂ 1900ක් දක්වා මෙම ප්‍රදේශය ආශ්‍රිතව මීට වසර ලක්ෂ 15කට පමණ පෙර පහළ වී වසර 70,000කට පෙර ලොවෙන් තුරන් වී ගිය හෝමෝ ඉරෙක්ටස් මානවයාගේ වත්මන් පුරක බව කියවෙන නිට්ටෑවා නම් සත්ව ප්‍රභේදයේ ජීවත් වූ බවද කියවෙයි. බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වූ ආචාර්ය ඔස්මාන් ඉල් 1945 වර්ෂයේදී ලංකාවට පැමිණ නිට්ටෑවන් පිළිබඳ පර්යේෂණයක් සිදු කර තිබෙන අතර එහිදී ඔහුගේ විශේෂ අවධානය යොමු වී තිබෙන්නේ කුඩුම්බිගල පානම ආදී ප්‍රදේශය වෙතය. වසර කිහිපයක් මුළුල්ලේ ඔහු සිදු කළ පර්යේෂණය අවසානයේ එළිදැක් වූ වාර්තාවලින් කියවෙන්නේ ලේනව සහ කුඩුම්බිගල ආශ්‍රිතව නිට්ටෑවන් වාසය කළ බවත් ලංකාවේ වැඩි ජනතාව විසින් ඔවුන් සමූල ඝාතනය කර ඇති බවත්ය. කුඩුම්බිගල ආරණ්‍යයේදී
නටබුන් දාගැබ් 8ක් දැක ගත හැකිය. ඒ අතරින් 3ක් පිහිටා ඇත්තේ මෙම සෑගිරි පර්වතයේ. මේ සෑගිරි පර්වතය බැලුම්ගල ලෙසත් හඳුන්වන අතර මේ කුඩුම්බිගල තපෝවනයේ උසම පර්වතයද වෙයි. සෑගිරි පර්වතයට පිවිසීම සඳහා ගලින් කළ පියගැට පෙළක් යොදා ඇත. පර්වතය මතට නැගුණු පසුව අවට අලංකාරය මනාව දැකගත හැකි වෙන අතර සෑගිරි පව්වේ සිට ඈතට විහිදෙන පර්වතය අතර අක්කර 641ක් පමණ තැනිතලා භූමියක් පිහිටා ඇත. කුඩුම්බිගල ආරණ්‍යයේ ප්‍රධාන සංඝාවාසය ලෙනද නටබුන් දාගැබ්ද පොකුණු සහ පැරණි පූජනීය ගොඩනැගිලි රාශියක්ද මෙහි පැතිරී තිබේ. ඒ අතරින් ඇතැම් නටබුන් කැණීම් අවසන් කර සංරක්ෂණය කර ඇතත් වනාන්තරයෙන් වැසී ගිය නටබුන් රාශියක්ද කැණීම් සිදු කිරීම සඳහා තවදුරටත් ඉදිරි වී ඇත. මෙම දාගැබ් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර ඇත. මෙම නටබුන් වූ ස්තූපය ත්‍රස්තවාදී විසින් බිඳ දමා ඇති ආකාරයක් වෙන අතර බුදුන් වහන්සේගේ උතුම් ශ්‍රීපාදස්ථානය මෙම ස්ථානයේ පිහිටුවා ඇති බවද ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. මෙලෙස බිය දුරු කළ රහත් උතුමන් වහන්සේලාට නිහඬ නිවහනක් වූ මේ වනාසපුව තුළ හුදකලාවරයක් පහන් කරන්නට අපගේ සිත් තව කොපමණ නම් ශක්තිමත් කරගත යුතු දැයි සිතා ගැනීමට ඔබට භාර කරමින් මා ඔබෙන් අද සමුගත්තත් කෙසේ හෝ මේ පින්බිම නිහඬව දැක බලා සැනසුම් හුස්ම පොදක් ලැබීමට පැමිණෙන්නට ආරාධනා කරමින් දීප ගවේෂය තුළින් අදට මා ඔබෙන් සමුගන්නම්. ඔබ සැමට තෙරුවන් සරණයි. එසේම අප අනාගත මිනිසුන් වෙනුවෙන් වැළලී සැඟවී යන තවත් මෙවැනි වටිනා තොරතුරු රැගත් වීඩියෝ නැරඹීමට දීප ගවේෂී මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.